හයි ෆ්‍රෙන්ස් කෝබදවාරට ඉතින් සොරි මට වීඩියෝ එකක් ඒන්න බැරිවුණට ඉතින් අද අපි කතා කරන්න යන්නේ රිංග පව සිරියස්සගේ පලවෙනි ඉපිසෝඩ් එක ඔයාල මගේ චැනල් එකට අලුත්නම් දැම්ම චැනල් එක සබස්ක්‍රයිබ් කරලා චැනල් එකට සෙට්වෙන්න ඒනම් අපි අප වීඩියෝකට පේ රිසමූන් ්‍රිකා කතාව පටන්ගත්ති අපි ලෝඩ් of the රිං කතාවේ ගැලැද්දරේ ආරයාව කතාවක් කියනවනි මේ කතාවෙදි තරුණ ගැලැද්දරේ ආරයාව කතාවක් කියල තමයි පටන්ගන්නේ මෙතනදි ඇය කියනවා මුලදි කිසි නපුරක් තිබ්බෙනෑ ලොව ඉතාම තරුණ අවදියක තිබුණු කාලයක් තිබ්බා ඉර උදාවත් වෙලා නැති මෙතනදි ඔයාලට දෙයක් කියන්න තියෙනවා මේ කියන්නේ ඉනසා හඳ පහළවෙන්නත් කලින් යුගය ගැන මේ කාලේ අර්ධාව ආලෝකමත් කළේ විශාල ආලෝක ස්තම්භ දෙකකි මේ ස්තම්භ දෙක ලෝකයේ කෙලවර දෙකේ තමා තිබ්බේ. ඉතින් මේ ස්තම්භ දෙක සෞරුවන් සහ මෝගෝත් විනාශ කරා. ඊට පස්සෙ තමා වැලිනෝර්වර ආලෝක වෘක්ෂ දෙකක් නිර්මාණය කරන්නේ. ඉතින් මෙහි ගැලැද්දර් ආරයාව කතාව කියද්දි එතන එල්ෆ් ළමයි ටිකක් පෙන්න්නනවා. ඉතින් මේ එල්ෆරු බිහිවෙන්නේ ආලෝක වෘක්ෂ දෙක බිහිවුණු කාලසීමාවදි. ඉතින් මේකම ගැලැද්දර් ආරයාවගේ හඬින් කියනවා. ඒ කාලසීමාවදිත් ආලෝකය හොඳින් පැවතුනා කියලා. ඒත් එක්කම පුංචි ගැලැද්‍රියවල් පෙන්න්නනවා. ඇරජය කඩදාසවලින් පුංචි බෝට්ටුවක් හදන ගමන් තමා ඉන්නේ. මේ වෙලාවේ එල්ෆ් ළමයි ටිකක් ඇවිත් අහනවා ඔය බෝට්ටුව පාවෙයිද කියලා ඔයාට විශ්වාසද කියලා. ඉතින් පුංචි ගැලැද්‍රියල් කියනවා මං මේ යාත්‍රාව හැදුවේ පාවෙන්න නෙවෙයි ඒ යාත්‍රා කරන්නයි කියලා. ගැලැද්‍රියල් ඒ පුංචි යාත්‍රාව අතුරේ පා කරලා යවනවා. ඒ කඩදාසි බෝට්ටුව එල්ෆ් ලගේ නැව්වල හැඩයකට තමා මේ පුංචි ගැලැද්‍රියල් හදලා තියෙන්. ඉතින් මේ වෙලාවේ අර අනිත් එල්ෆ් ළමයි ටික ගල් ගහලා අර බෝට්ටුව ගිල්ලනවා. ඉතින් මේ වෙලාව කේන්තිගේ ගැලැද්‍රියල් මේ ළමයින්ට ගහන්න යනවා. මේ සිදුවීමෙන් පෙන්වන්නේ ගැලැද්‍රියල් ආරයාවගේ පුංචි කාලේ ඉඳන්ම එයාගේ තියෙන ස්වාධීනත්වය. මේ ගැලැද්‍රියල්ගේ වයසේ අනිත් ළමයි එකට සෙල්ලම් කරත් එයා තනියෙන් එයාට කැමති විදියට බෝට්ටුවක් හදාගෙන තනියෙන් සෙල්ලම් කරන්න. ඔයාලා දන්න ඇති ගැලැද්‍රියල් කියන්නේ බොහොම දරුණු චරිතයක්. ලෝඩ් of the රිං වල අපි දැක්කේ තුන්වෙනි යුගේ ගැලැද්‍රියල් නෙවෙයි මේ සීරියස් එකේ අපිට දකින්න ලැබෙන්නේ. ඔයාලට මේ යුග ගැන ප්‍රශ්නයක් තියෙනවන මං මේ දාපු වීඩියෝ එක බලන්න ඔයාලට හැම දෙයක්ම තේරුම් ගන්න පුළුවන්. මං ඒ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ඒ ලින්ක් එක. ඉතින් අපි තුන්වෙනි යුගයේ දැක්ක ගැලැද්‍රියල් ආරයාව පරිණත හරිම සාමකාමී ගැලැද්‍රියල් ආරයාවක්නේ. මේ සීරියස් එකේදී දකින්නේ ඇගේ අදහස තමන්ගේ මතය වෙනුවෙන් පෙනී ඉන්න ස්වරූපය තමා දකින්න ලැබෙන්නේ. ඉතින් පුංචි ගැලැද්‍රියල් අර ළමයට ගහද්දි ෆින්රොඩ් ඇවිත් මේ රණ්ඩුව නවත්තනවා. මේ ෆින්රොඩ් කියන්නේ ගැලැද්‍රියල් ආරයාවගේ අයියා. ඉතින් අර වැටුණු බෝට්ටුව අයියා වතුරෙන් අරන් පුංචි ගැලැද්‍රියල්ට කියනවා ඒක ලස්සන බෝට්ටුවක් නංගි. ඔයා දන්නවද යාත්‍රා පාවෙන්නත් ගල් නොපාවෙන්නත් හේතුව. මොකද ගල් දකින්නේ පහළ විතරයි. ජලයේ ඇති අඳුර ගොඩක් පැතිරුණු වැලැක්විය නොහැකි දෙයක්. අර යාත්‍රාවලට ඒ අඳුර දැනෙනවා. මොහොතින් මොහොත ඇයෝ පරාජය කරලා පාරට ඇතගන්නයි උත්සා කරන්නේ. ඒත් ඒ යාත්‍රාව සතු රහසක් තියෙනවා. එය ගල් වගේ නෙවෙයි. ඇයගේ බැල්ම යොමු වෙලා තියෙන්නේ පහලට නෙවෙයි ඉහලට. ඇයට මඟ පෙන්වන ආලෝකයේ දෙසට අඳුර දැන සිටියාවටත් වඩා උදාරතර දේවල් මුහුණමි. මේ වෙලාවේ ෆින්රොඩ්ට ගැලැද්‍රියල් කියනවා. ඒත් සමහර වෙලාවට ආලෝකය තඩට වැටෙනවා. එතකොට අහසේ ඡායාව ජලය මතට වැටෙනවා. එවිට ඉහළ සහ පහළ මොන පැත්තද කියලා අපිට කියන්න අමාරුයි. එතකොට මේ වෙලාවේ මම මොන ආලෝකයද අනුගමනය කරන්න ඕනේ. මේ වෙලාවේදී ගැලැද්‍රියල්ගේ අයියා රහසක් කියනවා. ඒත් මුලදී අපිට ඒක ඇහෙන්න කියන්නේ නැහැ. ඒත් ඔයාලට මේ එපිසෝඩ් එක අවසානයේදී ඒ අයියා කියන්නේ මොකක්ද කියලා දැනගන්න පුළුවන්. ඉතින් ඒ රහස අහපු ගැලැද්‍රියල් අයියට කියනවා ඒක හරි සරලයිද කියලා. ඉතින් අයියා කිව්වේ වැදගත්ම සත්‍යය බොහෝ විට සරලයි තමා. ඒත් ඔයා ඒවා පැහැදිලිව වටහා ගන්න ඉගෙන ගන්න ඕනේ. ඔයාට ඒවා කියලා දෙන්න හැම වෙලේම මම ඉන්න එකක් නැහැ කියනවා. ඉතින් ෆින්රොඩ් ගැලැද්‍රියල්ට කියනවා අම්මයි තාත්තයි අපි එනකම් බලන් ඉන්නවා. අපි එහෙට යමු කියලා. අයියා පිටත් වෙනවා. ඉතින් අයියා පිටත් වෙන්න කලින් ගැලැද්‍රියල්ට කියනවා මම හැම වෙලේම ඉන්නේ නැහැ ඔයාට උපදෙස් දෙන්න කියලා. මෙතනදී පොඩි ප්‍රශ්නයක් එනවා.
මෙයාලා මේ කාලේ වැලිනෝන් වල හිටියේ. ඒ කාලේ යුද්ධ හෝ වෙන ප්‍රශ්නයක් මේ කාලේ ඇති වුණේ නැහැ. සහ මෙයාලා අමරණීයයි කියලා ඔයාලා දන්නවනේ. මෙතනදී සමහර විට ගැලැද්දිරිගේ අයියා කියන්නේ නැත්තේ එයාට සමහර විට ඉදිරියේදී යුද්ධ ඇති වෙන්න පුළුවන් කියලා දැනිලා හෝ ඒ කාල සීමාවේ මෝගෝත් මේ වැලිනෝන් වලට ගෙනත් සිර කරගෙන හිටියනේ. අන්න ඒ කාල සීමාවේද දන්නේ. අයියා මේ කතාව කියන්නේ මොකද මෝගෝත් වැලිනෝන් වල සිර කරගෙන ඉන්න නිසා. ඒක අපිට හරියටම කියන්න බෑ. ඉතින් අයියා මේ කතාව කියලා ඉස්සරහට ඇවිදගෙන යනවා. ඉතින් මෙතනදී ඔන්න අපිට දැකගන්න ලැබෙනවා ටිරියට් නගරය සහ ඈතින් ආලෝක වෘක්ෂ දෙක පේන තියෙනවා. ඉතින් ආයෙත් ගැලැද්දිර් ආර්යාවගේ හඬින් කියනවා අපිට මරණයට වචනයක් තිබ්බේ නැහැ. අපි හිතුවේ නැහැ අපේ ප්‍රීතිය කවදාවත් නිමා වෙයි කියලා. ඒත් එක්කම අර ආලෝක වෘක්ෂ දෙක පෙන්නනවා. ඒ ආලෝක වෘක්ෂ දෙකේ ආලෝකය මෝගෝත් විසින් විනාශ කළාම අපි ඊට එරෙහිව සටන් කළා. එල්ෆරු මහා සේනාවල් යුද්ධයට ගියා. ඒත් එක්කම අපි අපේ නිවහන වූ වැලිනෝන් අතෑර දුර පිහිටි රාජධානී වෙත ගමන් කළා. නොදැන සිටි උවදුරු සහ ගණනය කළ නොහැකි තරම් වූ අමුතු සත්වයෙන් පිරුණු ගමනක් එය. මිඩල් අර්ත් නමින් හඳුන්වන ස්ථානයක්. ඒ වෙලාවේ ගැලැද්දියල් අයිය සහ සේනාව මහා ඕක් සේනාවත් එක්ක සටන් කරනවා. ඒත් එක්කම ආයෙත් ගැලැද්දියල් කියනවා ඉක්මනට මේ දේවල් ඉවර වෙයි කියලා හිතුවේ. ඒත් යුද්ධය නිසා මිඩල් අර්ත් විනාශ වුණා. සියවස් ගණනක් ඒ එලෙසින්ම පවතීවි. දැන් අපි මරණයට කියන්න ගොඩක් නම් දන්නවා. අන්තිමේදී මෝගෝත් පරාජයට පත් වුණා. ඔහුගේ ඕක්ස්ලා මිඩල් අර්ත් පුරාම විසිරිලා නිසා මහත් විනාශයක් සිදුවේවි. දුෂ්ට කපටි මායාකරුවෙක් වන ඔහුට ඉතාම ලැබි ඔහුගේ සේවකයාගේ අනයටතේ ඕක්ස් වර්ගයා වැඩිවෙමින් පවතී. ඔහුට අමතන්නේ සෞරෝන් නමින්. ඔහුව සොයාගන්න විනාශ කරන බවට මගේ සහෝදරයා පොරොන්දු වුණා. නමුත් සෞරෝන් මුලින්ම ඔහුව සොයාගත්තා. ඔහුගේ ඇගේ සංකේතයකුත් සලකුණු කළා. අපේ බුද්ධිමත් කෙනෙක්ට පවා තේරුම් ගත නොහැකි සලකුණක්. අන්ධකාරයේ ඔහුගේ පොරොන්දුව මාගේ බවට පත් වුණා කියලා ගැලැද්දිර් ආර්යාව එයාගේ අයියාගේ කිනිස්ස එතනින් අරගන්නවා. ඉතින් අපි දඩයම් කළා. ලෝකේ කෙලවර දක්වාම අපි සෞරෝණ දඩයම් කළා. නමුත් ඔහුගේ සලකුණු මැකී යන්න පටන් ගත්තා. වසරින් වසර ගෙවී ගියා. සියවසින් සියවස ගෙවී ගියා. බොහොමයක් එල්ෆරුන්ගේ සිත්වල තිබූ වේදනාබර සිතිවිලි කාලයත් සමග පහව ගියා. බොහොමයක් එල්ෆරු විශ්වාස කරන්න ගත්තා සෞරෝන් කියන්නේ මතකයක් පමණක් බව. අන්තිමේදී උවදුර පහව ගියා. මටත් එහෙම වෙන්න තිබ්බනම් කියලා හිතෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න හරියටම මෙතනින් තමා කතාව පටන් ගන්නේ. ඉතින් තාමත් මගේ channel එක බලන්න subscribe නොකරන දැම්ම channel එක subscribe කරලා පැත්තෙන් එන notification bell icon එකත් press කරලා තියාගන්න. මම වීඩියෝ එකක් ගෙනාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න. මතක ඇතුව like එකකුත් දාන්න. එතකොට තමයි මේ වීඩියෝ එක අනිත් අයට recommend කරන්නේ. තව දෙයක් subscribe 1000 සීමාවට අපි ළඟයි. ඉතින් ඉක්මනට කට්ටිය ෂෙයා කරන්න මේ වීඩියෝ එක. ඔයාලා දන්නවනේ මම දන්න ගොඩක් අය මේ සීරියස් එක බලන්නේ නැත්තේ මේකේ ගොඩක් Lord of the Ring movie එකේ සිදුවීම් නැහැ සහ ඒ කතාව වගේ නෙවෙයි කියලානේ. ඒ කතා බලන්න කලින් බලන්න ඕනේ මේ සීරියස් එක. ඒක ගැන වීඩියෝ එකක් මම කළා. මම මේ වීඩියෝ එක description එකේ අනිවාර්යෙන් දාලා තියන්නම්. අනිවාර්යෙන් ඒ වීඩියෝ එකත් බලන්න. අපි යමු කතාවට. ඉතින් ගැලැද්දිර් ආර්යාව සහ එල්ෆ් සෙබළු ෆ්‍රොඩ්ෆෙයිත් තුළ අයිස් කන්දක් නැගගෙන ගිහින් හැමෝම කන්ද උඩට නගිනවා. ඉතින් එතන ඉන්න එක සෙබලෙක් ගැලැද්දිර් ආර්යාවට කියනවා අපේ කණ්ඩායම ඔබත් එක්ක ලෝකෙ කෙලවර වෙනකම්ම ආවා. ඒත් උගේ අන්තිම බලකොටු වෙනකම් හෙව්වත් කිසිම දෙයක් හොයාගන්න ලැබුණේ නැහැ. අපි අන්තිමට ඕක් කෙනෙක්ව දැකලත් අවුරුදු ගාණක් වෙනවා. දැන් අපේ සතුරා නැහැ කියන එක හරි වෙන්න බැරිද? දැන් රාත්‍රියත් උදා වෙනවා. මේ ඉර එළියත් යන්න බය තැනක කෙනෙක් ජීවත් වෙන්නේ කොහොමද? අපි මෙතන අද කඳුරු බඳින එක නුවණට හුරුයි. හෙට අපි ගෙදර යන්න පටන් ගමු කියනවා. ඒත් ගැලැද්දිර් ඒ කියන කිසි දෙයක් අහන්නේ නැහැ. හිමක් උනාට අස්සේ හැම එල්ෆ් සෙබලෙක්ම අරගෙන ඉස්සරහට යනවා. මේ වෙලාවේ මේ එක සෙබලේ හිම කුණාටු නිසා ලිස්සලා වැටෙනවා. ඒ වුණත් ගැලැද්දිර් ආර්යාව ගණන් ගන්න නැතුව ඉස්සරහට යනවා. ඉතින් තවත් සෙබලෙක් දැකලා කෑ ගහපු නිසා ගැලැද්දිර් ආර්යාවට ඇවිත් මේ ලිස්සලා වැටුණු සෙබලට ඇයගේ ලෝගුව දෙනවා. ඉතින් අර අපි කඳවුරු බඳිමු කිව්ව සෙබලා කියනවා මෙතන කිසි දෙයක් නැහැ. දැන් හරිනම් අපි එතනට ඇවිත් ඉන්න ඕනි. දැන් සෞරෝන් ජීවතුන් අතර නැතුව ඇති. අපි ආපහු යවමු කියද්දිම එතන අකුණු සැර වදින එලියත් එක්ක සෞරෝන් ඉන්නවා කියලා මෙයාලා හොයන බලකොටුව හොයාගන්නවා. මේ කතාවේ මේ බලකොටු ගැන
කිසිම සඳහනක් කරන්න හැ. මං මේක ගැන හිව්වා ඒත් ඒ ගැන හම්බුනේ නැහැ. ඔයාලා දන්නවන මට පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්නයන්න. ඉතින් මෙයාල මේ බලකොටුවට ඇතුළෙනවා. ඒත් එක්කම ගැලැද්දේ කියනවා මෝගොත් පරාද වුණාට පස්සේ ඕක්ස්ලා එකතුනේ මෙතන්ට. මේ වෙලාවෙ එක සෙබලෙක් කියනවා මේ සීතලට මගේ අත හිරි වැටෙනවා කිව්වාම ගැලැද්දිල් කියනවා මෙතන හරි දරුණුයි. මෙතන අපේ පන්දංවලින් කිසිම උණුසුමක් ලැබෙන් නැහැ කියලා. හැමෝම තව දේවල් බලන්න ඇතුළට යනවා. ඉතින් මේ වෙලාවේ ගැලැද්දිල් මෙතන මිදුණු අයිස්තට්ටුවක් බිඳලා කියනවා මේ තැනේ දොරක් වහලා මේක හැමෝම එකතු වෙලා කඩන්න කියනවා. ඉතින් මෙයාලා මේ කඩපු දොර ඇතුළේ අමුතු තැනකට එනවා. එතන නිකං කම්හලක් වගේ ආයුධ හදපු තැනක්. මෙතනදී අර ප්‍රධාන සෙබල දෙයක් හම්බවෙලා ගැලැද්දිල් ආරයාවටත් පෙන්නවා. ඇත්තන මේ ඕක් නිකම් බිත්තිය හරහා ගිහින් වගේ හිරවෙලා ඉන්නේ. ඉතින් ඔයාලා දන්න ඇති ටෝල්කින් යුනිවර්ස් එක සීන් වර්ල්ඩ් එකක් සහ අන්සීන් වර්ල්ඩ් එකක් කියල දෙකක් තියෙනවා. ඉතින් මේ අන්සීන් වර්ල්ඩ් එක ගැන එක්ස්පෙරිමෙන්ට් කරන්න ගිහින් ඒක වැරදිලා. ඒ තියෙන්නේ ඕක්ස්ලව අන්සීන් වර්ල්ඩ් එකට ගන්නන්න සෞරෝන් එක්ස්පෙරිමෙන්ට් කරලා තියෙන සිද්ධියක්. ඉතින් මේ අන්සීන් වර්ල්ඩ් එකේ ඉන්න බලමුද්ද භූතයෝ මෙයාලට මේ අන්සීන් වර්ල්ඩ් එකේ ඉද්දි ඉන්න වෙනම ස්වරූපයක් තියෙනවා. මේ නොපෙනෙන ලෝකය සෞරුන්ට පේන්නේ ඇයි? මොකද සෞරෝන් කියන්නේ ආධ්‍යාත්මිකව බලවත් කෙනෙක්. ටෝල්කින් පුරාවෘත්තයේ ඒක දේවදූත ආත්මයක් වගේ. නස්ගුල්වරු මේ නොපෙනෙන ලෝකේ සම්පූර්ණයෙන්ම හිරවෙලා ඉන්නේ සෞරෝන්ගේ පාලනය යටතේ. සෞරෝන් හදපු මුද්ද දැම්මාම නොපෙනෙන ඒ ලෝකෙට සම්බන්ධ වෙන සෞරෝන්ට ඒ හැමදේම දකින්න සහ පාලනය කරන්න පුළුවන්. ඉතින් අපි ලෝඩ් ඔෆ් ද රින් කතාවේ ෆ්‍රෝඩෝ මේ මුද්ද දානකොට අපි දැක්කේ ෆ්‍රෝඩෝ අතුරුදහන් වෙනවා වගේනේ. ඇත්තටම ඒ උනේ ෆ්‍රෝඩෝ අතුරුදහන් වෙන එක නෙවෙයි. එතනදී හරියටම උනේ ෆ්‍රෝඩෝ සීන් වර්ල්ඩ් එකේ ඉඳලා අන්සීන් වර්ල්ඩ් එකට ටෙලිපෝට් වුණු එක. මේ අන්සීන් වර්ල්ඩ් එකේ ශබ්දය සහ කාලය විකෘති වෙලා තියෙන්නේ. ඒක ඉතින් ඔයාලා ලෝඩ් ඔෆ් ද රින් හොබිට් කතාවලින් දැක්කනේ. හරියටම කිව්වොත් සෞරෝන් කියන්නේ මේ නොපෙනෙන ලෝකේ අධිපතිය. ඒකට යන හරිම දොරටුව සෞරෝන් හදපු මුද්ද. නස්ගුල්වරු ඒ ලෝකේ ජීවත් වෙනවා සහ එයාලට වෙනම ස්වරූපයන් තියෙනවා ඒ වර්ල්ඩ් එකේ. එල්ෆ්ල අර්ධ ආධ්‍යාත්මික නිසා අන්සීන් වර්ල්ඩ් එක ගැන තේරුම් ගන්න පුළුවන්. මේ අන්සීන් වර්ල්ඩ් එක සහ සීන් වර්ල්ඩ් එක දෙකේම හිටපු අයත් ඉන්නවා. හොඳ මුදාහරණය තමා ගැන්ඩල්ෆ්. ඔහු මයාර් කෙනෙක් නිසා ඔහුට අන්සීන් වර්ල්ඩ් එකේ සහ සීන් වර්ල්ඩ් එකේ ඉන්න පුළුවන්. ඔහුට ඒ දෙකේම ස්වරූප දෙකක් තියෙනවා. ඉතින් මෙතනදි මේ ඕක්ස්ලව අන්සීන් වර්ල්ඩ් එකේ සෞරෝන් ගෙනියන්න හදලා තමා හිරවෙලා ඉන්නේ. ඉතින් ගැලැද්දිය කියනවා මේක ඉතා පැරණි මායා කර්මයක් කියලා. ඒත් එක්කම අර සෙබල කියනවා ඒත් මේකත් වෙලා දැන් යුග ගණනාවක් වෙනවා. මේ දේවල් සෑහෙන්න වෙලා තියෙනවා කියලා. මේ වෙලාවෙදි ගැලැද්දිය දකිනවා ඒ හිම තුහිනයක් ෆ්‍රෝජ් එකට වැටෙද්දි ඒ හිම තුහින දිය වෙලා යනවා. ඉතින් අර සෙබලගෙන් ගැලැද්දියල් වතුර ඉල්ලලා මේ ෆ්‍රෝජ් එකට වතුර වක් කරද්දි අමුතු සලකුණක් මතුවෙනවා. මේ වෙලාවේ ගැලැද්දියල් ආර්යාව කියනවා ගල්වලටවත් උගේ අතේ තියෙන ගින්නෙන් ඇති කරන සලකුණු මකන්න බෑ කියලා. ඌ මෙතන ඉඳලා තියෙනවා කියලා. අපි හැමෝම හෙට ඉර පායද්දි උතුරු පැත්තට පියුක්ෂුම් කරගෙන යමු කියලා කියනවා. ඉතින් අර සෙබල පුදුම වෙලා අහනවා අපි තවත් උතුරට යනවද? ඉතින් ගැලැද්දියල් කියනවා මේ සලකුණ තියෙන්නේ ඕක්ස්ලා අනුගමනය කරන්න. අන්තිමට මම මේක දැක්කේ මගේ අයියගේ ඇඟේ. අපි මේක පස්සෙන් යමු කිව්වාම මේ සෙබල කියනවා මේ සලකුණ ගොඩක් පරණයි. මේක තිබ්බගෙන දැන් මැරිලත් ඇති කිව්වාම ගැලැද්දියල් කියනවා නැත්තම් තවමත් සවිමත් මට්ටමින් හැංගිලා ඇති. මොනෑම් විදිහක අඳුරු මානයක් පාවිච්චි කරලා මෙතන හැංගිලා ඉඳලා තියෙනවා කියද්දි අර සෙබල කියනවා අපේ නියෝග දැන් ගොඩක් යල් පැනලා තියෙන්නේ. අපි පැහැදිලිවම නැවත ගොස් හයි කින් කවුන්සිලේ වෙත මේ රැගෙන යමු කිව්වා. ගැලැද්දියල් කියනවා මට තරම් ගෙදර යන්න උවමනාවක් තියෙන කිසිම කෙනෙක් අපේ කණ්ඩායමේ නැහැ. අර ආලෝක වෘක්ෂවල ආලෝකේ තවමත් මගේ මුහුණට වැටෙනවා දැනෙනවා. මට තවමත් ඒවා පේනවා කියනවා. අපි සතුරාගේ සෑම සලකුණක්ම අතුරුදහන් කියලා සාතික වෙනකම් මට අපහු යන්න බෑ. ඒත් එක්කම එක එල්ෆ් සැබලෙක් අර ගුහාවේ එක පැත්තක් සෝදිසි කරන්න යනවා. ඒ වෙලාවෙදි මේ සෙබලාව අයිස් ට්‍රෝල් කෙනෙක්ට අහු වෙනවා. ඉතින් මේ වෙලාවෙදි අර සෙබලා හැමෝටම ඇහෙන්න කෑගහලා කියනවා අයිස් ට්‍රෝල් කෙනෙක් ඉන්නවා කියලා.
ඉතින් ඒ සෙබලුත් එක්ක පහර දෙන්න ලෑස්ති වුණොත් වැඩක් වෙන්න හැ ඒ අයිස්ට්‍රෝල් ලොකු ගලක් ඒ පැත්තට එවනවා. ඒකෙන් ඇතිවන ශබ්දය ගැලැද්දීට සහ අනිත් අර සෙබලට ඇහෙනවා. ඉතින් ගැලැද්දිල් සහ ඒ සෙබලා එතන්ට බලන්න එද්දී එතන ඉන්න හැම සෙබලෙක්ටම අර අයිස්ට්‍රෝල් සෑහෙන්න ගහනවා. ඉතින් බලන් ඉන්න බැරිතන ගැලැද්දිල් ආරයාව පාරවල් කීපයකි මේ අයිස්ට්‍රෝල්ල මරලා දානවා. මේ එක්කමාර ගැලැද්දිල් ගාව ඉන්න සෙබලා කියනවා අපි මෙතන නෑවින් ඉන්න තිබ්බේ. ඉතින් ගැලැද්දිල් ආරයාව කියනවා නැහැ අපි දිගටම සෙවීම කරනවා හිට උදෙන්ම අපි පිටත්වෙනවා. දැන් වීවක ගන්න කියලා යන්න හදද්දි. මේකට සෑහෙන්න විඩාවට පත්වෙලායින්න එල් සෙබලු සියල්ලම මේ ගමන නවත්තම කියලා හැමෝම ගැලැතිල් ආරයාව ඉස්සරහ කඩු අරං බිමින් තියෙනවා. ඒත් එක්කම සවරුන්ගේ අර සලකුණේ ඔන්න අපේ නියම TV සීරියස් එක පටන්ගන්නවා. ඉතින් කතාව පටන්ගන්න කලින් මතක ඇතුව චැනල් එක සබස්ක්‍රයිබ් කරන්න නොටිෆිකේෂන් බෙල් අයිකන් එකත් පෙස් කරලා තියාගන්න. වීඩියෝ එකක් ගෙනාව ගම ඔයාලා ළඟටම ගෙන්වගන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් කතාව පටන්ගන්නේ රෝවෑනියන් වලින් අමුත මිනිස්සු දෙන්නේ කැවිදන් යනවා. ඇතරම් මේ මිනිස්සු යන්නේ දඩයමේ. ඒකෙන් තේරෙනවා මේ ඉන්න දඩයක්කාරයෝ දෙන්නෙක් කියලා. ඉතින් මෙතන ඉන්න එක දඩයක්කාරය කියනවා මෙතන හරි අමුතුයි දඩයන් කරන්න කිසි දෙයක් නෑ හැම වන ලැහැකමකම මුරුකයෝ ඒක ටිකක් අමුතුයි වගේ පේෙන් නැද්ද. ඉතින් අනිත් දඩයක්කාරයවා කියනවා ලෝකය අමුතු තැන මට ඒ වෙන දේවල් හිතන්න ගියොත් බාර් එකෙන් එලියටවත් එන්න වෙන්න හැ. ඒවා ගැන හිතත්ති කියන කොටම අමුතු සතෙක් මෙයාල පස්සෙන් යනවා. ඉතින් දඩයක්කාරයෝ දෙන්න බයවෙලා පොඩ්ඩක් හොයලා බල්ල එක දඩයක්කරුව කියනවා සමහරිවිට ඒ හිවලෙක් වෙන්න පුළුවන් කියලා. ඉතින් මෙතනි නවතින් නැතු දිගටම යමු සමහරිවිටේ හාෆුට්ලා වෙන්න පුළුවන් කියලා අනිත් රැවුල තියෙන දඩයක්කරුවක් කියනවා. ඉතින් හාෆුට්ලා ගැන දන්න නැති අනිත් දඩයක්කරුව කියනවා එයාලා මොනවගේද කියලා. ඉතින් අනිත් දඩයක්කරුවක් කියනවා හාෆුට් කෙනෙත් දැක්ක කියලා වැඩක් නෑ හැබැයිවා දැක්කොත් එයාලගෙන් පරිස්සං වෙන්න උන් බොහොම භයානකයි කියලා. අපි ඇවිත් අඩියත් ඉක්මං කරලා යමු කියද්දි එතන පඳුරක් විදියට විශ්වලාගෙන හිටපු හාෆුට් කෙනෙක් සංඥාවත් දෙනවා දඩයක්කාරයෝ ගියා කියලා. ඉතින් පරිසරයට අනුවර්තනය වෙන විදියට හැංගිලා ඒවලින් කට්ටිය එලියට එනවා. මරුම තැන්වලින් තමා හැමෝම එලියට එන්නේ. ඉතින් ඔයාලට ලොකු ප්‍රශ්නයක් කලා තිබ්බා ඇයි හොබිස්ලා මේ කතාව නැත්ත කියලා. ඇත්තම කිව්වොත් මේ කතාව යන්නේ දෙවන යුගයේ. ඉතින් ඒ ගැන වැඩි විස්තරයක් මන් මෙන්න මේ වීඩියෝ එක කරලා තියෙනවා. පුළුවන්නම් බලන්න. මේ දෙවන යුගයේදී හොබිස්ලා හිටියේ නෑ. ඇත්තටම හිටියේ හාෆුට්ලා. මෙයාලට තමා හොබිස්ලගේ ඇන්සෙස්ටර්ස්ලා කියලා කියන්නේ. මුලින්ම මධ්‍යම පෘතුවේ දකින්න ලැබෙන හොබිස්ලව නෙවෙයි හාෆුස්ලව. ඉතින් මේ හාෆුස්ලට රඟපාන කළුහමත් තියෙන අය අරන් කියලා ලොකු කතාබහක් යනවා. ඇත්තටම හාෆුස්ලාට තියෙන්නේ අඳුරු හමක්. ඉතින් ටෝල්කින් කියලා තියෙනවා හාෆුස්ලා හොබිස්ලා වගේ නෙවෙයි. හොබිස්ලා කියන්නේ ලස්සන දේවල් හදාගෙන පිරිසිදුවට පිළිවෙලට ඉන්න අය. ඒක හොබිට් සහ ලෝඩ් ඔෆ් ද රින් කතා මාලාත් දෙකෙන්ම අපිට දකින්න ලැබුණනේ. හාෆුස්ලා ගැන කියද්දි ඊට හාත් පසින්ම වෙනස්. ඇත්තනම හාෆුස්ලා තමයි පස්සේ හොබිස්ලා වෙන්නේ. ඇත්තනම හාෆුස්ලා ගැන ලොකු සඳහනක් කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. තුන්වන යුගයේ තමා මෙයාලා ගැන හරිම සඳහනක් තියෙන. ඊට කලින් යුගවල මෙයාලා කොහේ ඉඳලා කොහෙට ගියාද කියලාවත් හරි විස්තරයක් සඳහන් කරලා නෑ. තුන්වන යුගයෙන් තමා පළවෙනි සඳහන තියෙන්නේ. දෙවන යුගේ හාෆුස්ලා ඉඳලා තියෙනවා. ඒත් ඒ එයාලා කොහෙද හිටියේ මොනවද කළේ කියලා සඳහනක් නෑ. එයාලා මතුවෙලා තියෙන්නේ තුන්වෙනි යුගයේදී. ඉතින් මෙයාලට තියෙන්නේ අඳුරු පැහැති සමක් සහ මෙයාලට පාවහන් මුකුත් තිබිලා නැහැ. මෙයාලා හොබිස්ලට වඩා ශරීරයෙන් සමරය කුඩයි. ඉතින් මෙයාලා ජීවත්වනේ තැනින් තැනට කාලෙන් කාලට සංක්‍රමණය වෙලා. එහෙම ගිහින් තමා මෙයාලා ශාර ගම්මානයට යන්නේ. අන්න එහිදි තමා මෙයාලා ස්ථීර නිවාස හදාගෙන ගොඩක් පිරිසිදු විදිහට ජීවත් වෙන්න පටන් අරන් තියෙන්නේ. සාමාන්‍යයෙන් හාෆුට්ස්ලා මිනිස්සු එනකොට සැඟවෙනවා. ඒවට ගොඩක් හේතු තියෙන්න පුළුවන්. සමහර විට මෙයාලට මිනිස්සුන්ගෙන් කරදර වෙලා තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ හේතු නිසා මෙයාලා මිනිස්සු එනකොට ටක් ගාලා හැංගෙනවා. අපි යමු කතාවට. ඉතින් මෙතන හැමෝම එළියට එද්දි මෙතන අම්මා කෙනෙක් නෝරි කියලා ළමයෙක් හොයනවා. ඉතින් මේ අතර පෙන්නනවා මෙයාලා හැම දෙයක්ම තිබ්බ විදියට හදනවා. ඉතින් මේ අතර හාෆුට්ස්ලාගේ ග පෙන්නන හරිට මෙයා එයාලගේ නායකයා වගේ. ඉතින් මෙයා පොතකුත් දිගෑරලා බලලක් මල්වට කියනවා සංචාරකය අවුරුද්ධ මේ කාලේ. ඉතින් මල්වා කියනවා ඒක පෙරනිමිත්තක්. මම ඔයාට අනතුරු අඟවනවා. ඒක නරක පෙරනිමිත්තක් කියලා. මල්වා කියනවා ඉතින් මෙතනින් අපට තේරෙන්නේ මෙයාලා ගොඩක් ඇදහිරි හා විශ්වාස කියන
පැත්තට ගොඩක් වැඩි. එයාලා ජීවත් වෙන්නේ ඒ විශ්වාසයත් එක්ක. ඉතින් සැඩොක් කියනවා කලබල වෙන්න එපා මල්වා කියලා. ඒත් ඇය කියනවා කලින් වතාවදි සංචාරකය ආවාම ඒක මොනවගේ ශීතකාලයක් උනාද කියලා මට අමතක නැහැ. ඉතින් සොඩැක් කියනවා එයාලා අතරමං වෙලා මෙහෙට ඇවිත් තියෙන්නේ ඒක නරක පිරිනිමිත්තක් නෙවෙයි කියලා. එයා එක ගණන්ගන්න නැතුව යනවා. ඒත් එක්කම පෙන්නනවා අර නෝරිව හොයපු අම්මා නෝරිගේ තාත්තට ගිහින් කියනවා මම හැමතැනම හෙව්වා ඒත් මට හොයාගන්න බැරි වුණා. ඉතින් මේ අම්මගේ නම ගෝල්. ඉතින් තාත්තා කියනවා එයාලට අවුලක් නෑ නෝරි එයාලත් එක්ක ඉන්නවානේ නෝරි එයාලව පරිස්සමෙන් අරන් ඒවි කියලා. ඉතින් අම්ම කියනවා ඔහු මම දන්නවා කියලා. ඇත්තරම නෝරි එයාගේ සහෝදර සහෝදරියන් ටිකයි එයාලගේ යාළුවයි එක්ක පළතුරු කන්න ඇවිත්. නෝරිගේ යාළුවා කියනවා අපි අනතුරේ වැටෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. මොකද අපි ආව දුර වැඩි. අපිව මැරෙන්නත් පුළුවන්. ඔයා දන්නවනේ නීති. නෝරි කියනවා බයවෙන්න එපා. නොකළ යුතු දේවල් කියලා මුකුත් නොකර හිටියනම් අපිට කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ. ඇත්තටම නෝරි කියන්නේ පිටස්තර ලෝකයේ ගැන සහ එයා නොදුටු ලෝකයේ ගැන හරි ආසයි යා හොයන්න. ඒත් හාෆුස්ලට එළිය ලෝකයෙන් බැහැරව ඇතුළත නීති හදාගෙන ආරක්ෂාකාරීව ඉන්න නිසා මෙයාට එතනින් මිදෙන්න බැහැ. ඒක තමා මෙතනදි යාළුවා කියන්නේ. මෙතනදි මෙයයි යාළුවයි සහෝදරයෝ ටිකයි අරගෙන ඒක ඇතුළට යනවා. ගිහින් පළතුරේම කකා එද්දි නෝරිට පොඩි නංගි දෙයක් පෙන්නනවා. ඉතින් නංගි කියනවා මට දෙයක් හම්බුණා. ඒක ලොකු අඩිසලකුණක් කියනවා. ඉතින් නෝරි ගිහින් බලලා ඒ තියෙන බල්ලෙක්ගේ අඩිසලකුණක් කියලා කියනවා. ඇත්තටම මෙයා මෙහෙම කියන්නේ නංගිව කලබල කරන්න නැතුව මෙහෙන් අරන් යන්න ඕන නිසා. ඒත් ඇත්තටම උඩ ගලක පුරුකෙක් ඉන්නව පෙන්නනවා. දැන් තේරෙනවනේ කාගේද ඒ අඩිය කියලා. ඉතින් නෝරි කට්ටියට කියනවා අපිට යන්න වෙලාව හරි කියලා. ඉතින් නෝරිගේ එයාගේ යාළුවා අහනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. ඇයි අපි හදිස්සියම යන්න කියලා ඇහුවාම අනිත් අයට ඇහෙන්නේ නැති වෙන්න යාළුවාට විතරක් ඇහෙන්න නෝරි කියනවා මෙතන උරුකෙක් ඉන්නවා කියලා. ඉතින් දෙන්නම ඉක්මනට ළමයි ටික අරන් යද්දි අර උරුකයා ඉව කරනවා පෙන්නනවා. ඊට පස්සේ අපිට ලින්ඩන් රාජධානිය එල්රොන්ව පෙන්නනවා. ඉතින් මෙයාව මතක ඇති කියලා මං ඔහිතනවා. ලෝඩ් ඔෆ් ද රින් එකේ ප්‍රධාන චරිතය තමයි එල්රොන් කියන්නේ. ඉතින් එල්රොන් මොකද්ද ලියලිය ඉන්නේ. ඉතින් ඒ වෙලාවේදී එල්රොන්ට එල්ෆරියා පණිවිඩයක් අරන් එනවා. කවුන්සිලේ කනගාටුවෙන් ඔබට දැනුම් දෙනවා. ඊළඟ එක්රැක්ස්වීමට ඔයාට සහභාගි වෙන්න අවසර නැහැ කියලා. එහෙට සහභාගි වන්නේ එල්ෆ් වංශවතුන් විතරයි. එතකොට එල්රොන් තව මොකු තියනවද කියලා ඇහුවාම ඇය කියනවා ඔබගේ හොඳම ඉහෙලිය ඇවිල්ලා කියලා. එල්රොන් එකපාරට කලබල වෙලා ඇය ඇවිල්ලාද? ඇයි මට කලින් නොකියුවේ කියලා ඉක්මනින් පිටත් වෙනවා. ඇයව හමු වෙන්න. මේත් එක්කම ලින්ඩන් රාජධානිය පෙන්නනවා. ඒක මාරම ලස්සනයි. ඉතින් එල්රොන් හම්බෙන්න යන්නේ ගැලැද්දිරි ආරයාව. ඉතින් මෙතනදී වැලිනෝල් දේශයට නැවකින් යන ලස්සන සිතුමක් ඉදිරිපිට ගැලැද්දිරි ආරයාව ඉන්නකොට එල්රොන් උතුමාණන් ඇවිත් ඇයව හමු වෙනවා. එල්රොන් ඇයට කියනවා ලින්ඩන් වෙත ඔබ පැමිණීමෙන් එය ශෝභාවට පත් වෙනවා කියලා. ඉතින් එල්රොන් ඇයට කියනවා බලන්නකො ඔබ දැන් උතුරු හමුදාවේ කමාන්ඩර් වෙස්ට්ලෑන්ඩ් රණශූරියා. මම අර්ධ වශයෙන් බලාපොරොත්තු වුණේ ඔබ මඩෙන් ජරාවෙන් වැහිලා ඒවි කියලා. ඉතින් ගැලැද්දිරි කියනවා මේ වතාවේ සීතල නිසා ඇතුණු තුවාලයි ට්‍රෝල් රුධිරයයි සමගයි මං ආවේ. දැන් මට හමුදාවක් නැහැ කියනවා. ඉතින් එල්රොන් කියනවා මට වුණු හැමදේම කියන්න කියලා. ඉතින් ගැලැද්දිරි ආරයාව අර සෞරොන්ගේ සලකුණ පෙන්නලා කියනවා මේ සලකුණ සෞරොන් බේරිලා පලා ගිහින් ඉන්න බවට පැහැදිලි සාක්ෂියක්. ඔහු තවම ඉන්නවා. දැන් ප්‍රශ්නේ තමයි ඔහු ඉන්නේ කොහෙද? මම රජතුමාගෙන් අලුත් කණ්ඩායමක් ඉල්ලන්න අදහස් කරනවා. ඉතින් එල්රොන් කියනවා ඔබ දැන් ආවා විතරයි. ඔබ ඉක්මනට යනවද කියලා. ඉතින් ගැලැද්දිරි කියනවා මම යන්න අවශ්‍ය හේතුව ඔබ හොඳින්ම දන්නවා. ඉතින් මෙතනදී එල්රොන් කියනවා පස්සේ නිල කාරණාවන් කතා කරන්න වෙලාව ඇති තරම් තියෙනවා. මට අවශ්‍ය ඔබ ගැන දැනගන්න. ඔබගේ කටුක ගමන ගැන කිව්වහම ගැලැද්දිරි අහනවා ඔබ කවද ඉඳන්ද දේශපාලන කරන්න ගත්තේ? මට රජතුමා සමග මේ ගැන කෙලින්ම කතා කර යුතුයි කිව්වහම එල්රොන් කියනවා ඔබ කෙලින්ම කාරණා කිව්ව නිසා මමත් ඒ විදිහටම කියන්න. ඔයාගේ කණ්ඩායම නෙවෙයි එළියේදී ඔබට අකීකරුනේ. ඔබයි හයිකින් හට අකීකරු උනේ ඔබට නියමිත සීමාවන් ඉක්මවා යමින්. එතුමන් ඔබගේ සපුරා ගැනීම උදෙසා ගෞරවය ලබා දෙන්න තීරණය කළා තියෙනවා. ඔබගේ අහංකාරකම ගැන නොසිතා එතුමන් පරීක්ෂා කර බලන්න. ඔයා හිතන් හිටියට වඩා යමක් ඉක්මනට එතුමන් ගැන වැටහෙන බව ඔබට තේරේවි. ඒත් ගැලැද්දිරි අහනවා ඔබ පිරිස කැඳවන්න කටයුතු සකස් කරනවද නැද්ද කියලා. ඒක ඇහුවාම උත්සවයෙන් පස්සේ ඔයාගේ බලාපොරොත්තු එහෙමනම් ඔබට ඒ දේ ලැබෙවි කියලා එල්රොන් කියනවා. ඒත් එක්කම පෙන්නනවා නෝරි එයාගේ යාළුවයි සහෝදර සහෝදරියන් එක්ක හාෆ්ෆුඩ් ගම්මානයට එනවා. මම මේ විදිහට කියන්නම්. හාෆ්ෆුස්ලට ගමක් නෑ. හොඳේ කියන්න ලේසි නිසා තමයි මං එහෙම කියන්නේ. ඉතින්
නෝරි ගිහින් තාත්තව තමා මුලින්ම හම්වෙන්නේ. ඒ තාත්තා අහනවා නෝරි ගමෙන් කොච්චර දුරකට ගියාද කියලා. ඉතින් නෝරි කියනවා මම මෙහෙන් ගොඩක් දුරට ගිහින් ආවේ කියලා. මේ වෙලාවේ තාත්තා අර ආපු සංචාරකයෝ දෙන්න ගැන විස්තරේ නෝරිට කියනවා. ඉතින් තාත්තා කියනවා ඒ සංචාරකයෝ දෙන්න ගල් පර්වත වගේ ලොකුයි කියලා. ඉතින් නෝරි මේ වෙලාවේ කියනවා අයියෝ මට එයාලා මගැරුණනේ. ඔයාලා දන්නවනේ නෝරිට එළිය ලෝකෙ ගැන දැනගන්න අලුත් දේවල් හොයන්න පට්ටම ආසාවෙන් ඉන්නේ කියලා. ඉතින් තාත්තා මේ වෙලාවේ කියනවා ඔයා වැඩි ඈතකට ගියේ නැත්තම් ඒ කිසි දෙයක් මගහැරෙන්නේ නැහැනේ. ඔයාටත් දකින්න තිබ්බා කියලා. ඉතින් නෝරි අර පළතුරු ගන්න තැනින් එකතු කරගත්ත ආහාර අම්මට ගිහින් දෙනවා. ඇත්තටම ඒ කෑම නම් මට නම් කන්න බැහැ. ඔයාලා කතාව බලන්නේ කෑම කකා නම් මන් නේද නොකිය ඉන්න. ඉතින් අම්මා අහනවා ඔයා ආපහු පරණ ගොවිපලට කියා නේද මටත් නොකිය කියලා. ඉතින් නෝරි කියනවා මම පරිස්සම් වුණා කියලා. ඒත් අම්මා කියනවා ඔයා ප්‍රවේශම් උනත් පොඩි ළමයි ටික එහෙම නැහැ කියලා. ඉතින් නෝරි අම්මගේ සමාවිල්ලනවා ආයෙත් එහෙම කරන්නේ නැහැ කියලා. ඉතින් නෝරි කියනවා අස්වනු නෙලන්න කලින් මේ පැත්තට සංචාරකයෝ ඇවිල්ලා නැහැ මීට කලින් කියලා. එහෙම නැත්තම් වෘකයෝ කියන එක රහසින් අම්මට ඇහෙන්නේ නැති වෙන්න කියනවා. ඒත් එක්කම නෝරි කියනවා දකුණු දිග පැත්තේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා මට සැකයි කියලා. ඉතින් අම්මා කියනවා ඇයි ඔයා ඒක ගැන වද වෙන්නේ? ඉතින් මේ වෙලාවේ නෝරි අම්මගේ අහනවා අම්මා කවදා හරි වද වෙලා තියනවද එළියේ ලෝකේ ගැන? තව කවුද ඉන්න කියලා. ගඟ කොච්චර දුරට ගලනවද? වසන්ත කාලයේදී කුරුල්ලෝ අලුත් සින්දු කියන්න ඉගෙන ගන්නේ කොහෙන්ද? මේ ලෝකේ පුදුම සහගත දේවල් තියෙන බව මට දැනෙන එක පාලනය කරන්න බෑ. මට මේ විකාර කරක් ගැහිලෙන් එහා. ඉතින් අම්මට මේ කිව්ව දේ ඇහිලා අම්මා කියනවා මම ඔයාට කියලා තියෙනවා. හැම වෙලේම එල්ෆරුන්ට ආරක්ෂාවට බලකොටු තියෙනවා. ඩ්‍රෝෆ්ස්ලට එයාලගේ සේනාවන් ඉන්නවා. මිනිස්සුන්ට තිරිඟු යායන් දෙනවා. උස ගස් උනත් වද වෙන්නේ එයාලගේ මුල් වලට පහලින් තියෙන පස් ගැන. නමුත් හාෆ්ෆුස්ලට් වන අපි මේ ලෝකයේ ප්‍රශ්නවලින් නිදහස්. අපි ගොඩක් දිග දිය පහරක ඉතා කුඩා රැලීසි ටිකක් විතරයි. ඍතු පහු කරගෙන යාම තමා අපේ මාර්ගය වෙන්නේ. කවුරුත් ඒ පාරෙන් පිටෙන් ගමන් කරන්නේ නැහැ. අපි එකිනෙකාට ඉන්නවා. අපි ආරක්ෂිතයි. අපි බේරිලා ඉන්නේ එහෙමයි. ඉතින් අම්මා කියනවා යන්න ගිහින් තාත්තට උදව් වෙන්න කියලා. ඉතින් ඇත්තටම නෝරි දුකෙන් තාත්තට උදව් කරන්න ගිහින් ආයි අර ගොවිපලෙන් ගත්ත පළතුරු අම්මට දීලා තාත්තට උදව් වෙන්න යනවා. මේත් එක්කම අර ගැලැද්දේ ආර්යාවත් සමග කිය සෙබළුසා ගැලැද්දේ ආර්යාවට හයිකින් එල්ෆරුගේ රජතුමා ලොකු විස්තරයක් කියන ගමන් පොඩි ඔඩුණු පලන්දනවා. රජතුමා මෙතනදි කියන්නේ මේ ඉන්නේ දක්ෂ රණශූරයින් විජයග්‍රාහකයින් මුර්ගෝත් යුග ගණනාවකට පෙර පරාජය වුවත් ඕකේ සෙවනලි තුළින් අලුත් නපුරක් හටගනීවියයි එතමුන් බිය වුණා. මේක නම් නොකිය කියන්නේ රජතුමා ගැලැද්දියල්ට. ඉතින් ඔහු කියනවා සියවස් ගණනක් පුරා මෙම රණශූරයන් අස්සක් මුල්ලක් නෑනම සෝදිසි කරලා තියෙනවා. අවසානයේ ඔවුන් විජයග්‍රහණයත් සමග ඔවුන් අප වෙත පැමිණිලා තියෙනවා. ඔවුන් ඕනෑවටත් වඩා ඔප්පු කර තිබෙනවා අපි යුද්ධ වැදුණු සමය අවසන් බව. අද අපගේ සාමකාමී සමය ආරම්භ වෙනවා කියලා රජතුමා අර ඔටුන්න ගැලැද්දිය ආර්යාවට පලන්දනවා. ඇත්තනම් මෙතනදි රජතුමා පොඩ්ඩක් තරහෙන් ඉන්නේ ගැලැද්දිය ආර්යාවගේ මුරන්ඩු වෙලා මේ හැසිරෙන දේවල්වලට. නමුත් ගැලැද්දිය ආර්යාවගේ බැල්මෙන් තේරෙනවා ඇත්තරම ඒ ප්‍රශ්නේ ඉවර වෙලා නැහැ. තවත් සෝදිසි කරන්න අවශ්‍යයි කියන හැඟීම. රජතුමා ඒත් එක්කම කියනවා ඒ වෙනුවෙන් කරන කෘතඥතාවයක් වශයෙන් මේ වීරයන් වෙත ගෞරවය පුද කරන අතර ඔවුන්ට මුහුද තරණය කොට සදාතනික දිවිගෙවීම සඳහා බටහිර කෙළවරට වන්නට පිහිටි බ්ලේස් රෙලම් වෙත රැගෙන යනවා. එය වැලිනෝර් රාජ්‍යයේ අන්ඩයින් ලෑන්ඩ් වෙත මේ සියලු රණශූරයන් අවසානයේදී ගෙදර යනවා කියලා රජතුමා කියනවා. ඉතින් මෙතනදී මේ කතාව අහලා අනිත් සියලුම සෙබළු සතුටු වුණත් ගැලැද්දියේ ආර්යාව නම් සතුටින් නෙවෙයි ඉන්නේ. මොකද එයාට අවශ්‍ය උදේ සිදු කරන්න නැතුවම එයාට වැලිනෝර් වෙත යන්න වෙන නිසා. ඒකට ඉතින් මේ වෙලාවේ ගැලැද්දිය එල්රොන් දිහා බලන්නේ හොඳ බැල්මකින් නෙවෙයි. ඉතින් එදා රාත්‍රී පෙන්නනවා ගැලැද්දිය එයාගේ අයියාගේ සොහන වෙත ගිහින් ඉන්නවා. ඒ වෙලාවේ එල්රොන් මෙතනට එනවා. ඉතින් එල්රොන් කියනවා රස පරීක්ෂා කරන තැනේ තියෙන වයින් වල තිත්ත පරීක්ෂා කරන පරීක්ෂාවකවරුන්ට විජයග්‍රහණයේ වයින් තමයිලු පැණි රසම. ඒත් ගැලැද්දිය කියනවා මට විජයග්‍රහණය කියන දේ දැනෙන්නේවත් නැහැ කියලා. ඉතින් එල්රොන් කියනවා අද දවසේ ලැබුණු ගෞරවයට ඔයා සුදුසුයි. ඔයාගේ අයියා හිටියනම් අද ආඩම්බර වෙයි කියනවා. මේ ලාවේ ගැලැද්දිය මේ සොහොන් වල තියෙන ලී කැටයන් පෙන්නලා කියනවා මට මතකයි මේ මුල්ම ඒවා කැටයන් කළ කාලය. අපගේ මරණයට පත්වුණු අයට මේ කැටයම් වලින් එයාලගේ ජීවමාන බව පිළිබිඹු වෙනවා. මගේ යම් කොටසක් නිතරම විශ්වාස කළා මගේ සාමදානයේ තියෙන්නේ මෙතන ඉන්න මොවුන් එක්ක කියලා. ඒත් ඒ වෙනුවට මට එයාලා දාලා යන්න වෙනවා. ඉතින් එල්රොන් ගැලැද්දියට කියනවා මේක ඔයාගේ රජතුමාගේ ත්‍යාගයක් කියලා. ගැලැද්දිය කියනවා
මම ඒ ප්‍රතික්ෂේප කරනවා කියලා. මගේ අයියා සෞරෝණ දඩයන් කිරීම වෙනුවෙන් ඔහුගේ ජීවිතය දුන්නා. ඔහුගේ කාර්ය දැන් මට පැවරිලා තියෙන්නේ. අපේ පලා ගොස් උතුරේ ඉන්න හතුරුන්ව හොයාගෙන මම යනවා. තනියම යන්න වුණොත් තනියම යනවා කියලා එල්ලොන්ට තදින්ම කියලා යන්න හදද්දි එල්ලොන් කියනවා ඔයා දුන්න අර සෞරෝන්ගේ සලකුණ මම රජතුමාට පෙන්නලා ඔයාගේ අදහස් කිව්වාම එයාලා මොකද කිව්ව කියලා ඇහුවාම ඔහු කියනවා සලකුණ දැක්ක පලියට ඔබ සෞරොන්න හොයන්න ළඟයි කියලා කියවෙන්න නැහැ. ඒක ඉවරයි. නපුර කියනදී ගිහින් තියනවා කිව්වාම ගැලැද්දේල හදවතට අත තියලා කියනවා එහෙනම් ඇයි එය මගේ හදවතින් නොගියේ කියලා අහද්දි එල්රොන් කියනවා මේ හැමදේම වෙද්දි ඔයා එතන හිටියා. ඔයාට විරෝධය ඇතිවෙන එක ස්වභාවිකයි කියලා කියනවා. ඉතින් ගැලැද්දේල කියනවා විරෝධතාවයක් මම දන්න තරමින් ඔයා නපුර ගැන දන්නේ නැති එක ගැන මම ඔයාට කෘතඥ වෙනවා. ඒත් මම දැක ඇති දේවල් ඔයා දැකලා නැහැ කිව්වාම එල්රොන් කියනවා මම මගේ කොටස දැකලා තියෙනවා කිව්වාම ගැලැද්දේල් ආයි තදින්ම කියනවා ඔයා මන් දැකලා තියෙන දේවල් තාම දැකලා නැහැ. නපුර ඔයා හිතනවා වගේ නිත්‍රාගත වන්නේ නැහැ. එල්රොන් නපුර කියන දේ බලන් ඉන්නේ අපි සතුටට පත්වන වෙලාවට අපිව අන්ධ කරන්න කිව්වාම එල්ලොන් කියනවා හරි අපි කියමු ඔයා බයෙන් ඉන්න විදිහට සතුරා කොහේ හරි හැංගිලා බලන් ඉන්නවා කියලා. ඌව හොයාගන්න එකෙන් ඔයා තෘප්තිමත් වෙයි කියලා ඔයා විශ්වාස කරනවද? තව ඔයා මරණ තව එක ඕක් කෙනෙක්කින්වත් ඔයාට සැනසීමක් තියෙයිද? ඔයා වැරදිනම් තව එල්ෆරු මරණයට දැන් යන එක නේද වෙන්නේ? මේ මුණු දේවල් හොඳටම ඇති. ඔයා මේ සොහොන්නට තව කොච්චර ප්‍රතිමා එකතු කරන්නද හදන්නේ? ඉතිහාසයේ කිසිම කෙනෙක් ඇරයුම ප්‍රතික්ෂේප කරලා නැහැ. ඇරයුම කියන්නේ වැලිනෝර් වෙත යන දේ එයාලා කියන්නේ එයට ඇරයුම කියලා. ඉතින් දැන් ගැලැත්‍රියල් ඒක ප්‍රතික්ෂේප කළොත් කවදාවත් ඔබට නොලබේවි. ඔයාට මෙහෙට වෙලා ඉන්න වෙයි පිටුහල් වෙලා. ඉතින් මෙහෙම කිව්වහම ගැලැද්දේල් ආර්යාව කියනවා බටහිරදි මගේ ඉරණම ඔබ කිව්ව වගේ හිතනට වඩා හොඳ වෙයි කියලා හිතනවද? සංගීතයේ සටන්වල හැඬුම් විදිහට මගේ කන් දෙකට ඇහෙන තැනක ඔබ කියනවා මම මිඩල් අර්ත්වල තියෙන හැම නපුරම පරාජය කරලා දිනලා තියලා කියලා. ඉතින් ඔයා ඒ නපුරට මගේ අභ්‍යන්තරේ ජීවත් වෙන්න ඉඩ දෙනවද? ඒ නපුර නොබිදෙන නොවෙනස් වෙන සීත සමයක් නැති වසන්ත භූමියකට යන්න ඉඩ දෙනවද කියලා ගැලැද්දේල කිව්වහම එල්රොන් බ්ලේස් රෙලම් එකේදී විතරයි ඔබගේ බිඳිලා තියෙන දේවල් සුව වෙන්නේ. එහෙට යන්න මම පොරොන්දු වෙනවා. ඔයා ඇත්ත කියලා ඔප්පු කරන්න උත්සාහ කරන පොඩි හරි ආරංචියක් ආවොත් මම එය හරිගස්සනකන් නිකන් ඉන්නේ නැහැ කියලා. ඔයා ඇති තරම් කාලයක් සටන් කරලා තියෙනවා ගැලැද්දේල්. ඔයාගේ අසිපත දැන් පැත්තකට දාන්න කියලා එල්ලොන් කිව්වාම ගැලැද්දේල් එක පාර ඒ අසිපත නැතුව මම කවුද කියලා අහනවා. ඉතින් එල්ලොන් කියනවා ඔයා හැමවෙලේම වෙලා හිටිය කෙනා මගේ හොඳම යාළුවා කියනවා. මේත් එක්කම ලින්ඩන් වලින් සවුත් ලෑන්ඩ් වලට යනවා. ඇත්තටම මේ සවුත් ලෑන්ඩ් කියන්නේ මෝඩෝර් අසලම තමා සවුත් ලෑන්ඩ්ස් කියන ප්‍රදේශය තියෙන්නේ. ඔයාලට පේනව ඇති ඒ ප්‍රදේශයේ කොච්චර ලස්සන ශාස්ත්‍රීයව වැඩුණු ගස් තියෙන වනාන්තර තියෙන ප්‍රදේශයක්ද කියලා. ඇත්තටම ඔයාලා ලෝඩ් ඔෆ් ද රින් බැලුවනම් මේ මෝඩෝර් වල තියෙන පරිසරය හරිම අඳුරුයිනේ. ඒත් මේ සෞරෝන් මෝඩෝර් වල බලකොටු හදන්න කලින් තිබ්බ විදිහ එයාට තාම බලකොටු මොකුත් හදලා සහ හොයන් ගන්නවත් නෑනේ. ඇත්තටම දෙවන යුගයේ මේ ප්‍රදේශයේ සාමකාමී පැත්තක්. ඉතින් අපිට පෙන්ඩනවා ඒත් එක්ක මේ ප්‍රදේශය ගම්මානවල එල්ෆරු දෙන්නෙක් නිරීක්ෂණ චාරිකාවක් යනවා. නමුත් ඒ ගමේ එල්ෆරු එනවට වැඩි කැමැත්තක් නැහැ. ඉතින් ඒ ගමේ තියෙන පොඩි ගිමන්හලකට එක එල්ෆ් කෙනෙක් ඇතුළෙනවා. ඔහුගේ නම තමා අරොන්දෙල් කියන්නේ. ඉතින් ඒ ගිමන්හලේ ඉන්න අයිතිකරු කියනවා අනේ අරන්දෙල් කියන්න කනගාටුයි මේ පැත්තේ වාර්තා කරන්න දේවල් බොහොම ටිකයි තියෙන්නේ. පරණ කෝන්තර දෙක තුනකුයි මට්ටම් නැති ධාතු කැට සෙල්ලම් දාපු එකකුයි කිව්වාම එතනින් කාන්තාවන් නැගිටලා එළියට යනවා. ඉතින් අර ගිමන්හලේ අයිතිකරු කියනවා එහෙනම් මගේ ලින්ද ඔබට බාරයි කිව්වාම අරුන්දීන් අහනවා එතකොට විස කියලා. එතකොටම ඒ අයිතිකරු අහනවා මොන විසක්ද කියලා. ඇත්තරම එරොන්දීන් එද්දි මෙයාලා මොනවා හරි විසක් ගැන කතා කරලා තියෙනවා. ඒක එරොන්දීන්ට ඇහිලා තියෙනවා. ඇත්තරම උන්ට අමතකයි එරොන්දීන් කියන්නේ එල්ෆ් කෙනෙක්. එයාට ඇහිමසා ඉව කියන දේ වැඩි. ඉතිකර ගිමන්හලේ අයිතිකරු කියනවා නැහැ එම් මනුස්සේ කියනවා කියව යනවා තනබිමේ තනකොළ කුණු වෙලා කියලා. එහි වල්ගස් විතරයි වැවෙන්නේ කිව්වාම එරොන්දීන් නැවතත් ප්‍රශ්න කරලා අහනවා මේ මනුස්සයා කොහොම ඉඳන්ද ආවේ කොහෙන්ද කියලා. ඉතින් ඔහු කියනවා
ඔහු නැගෙන හිරෙන් ආව කියලා. ඉතිං එරොන්දිර් අහනවා එයා මේ හිතියේ කවද්ද කියලා. ඉතින් මේ එරොන්දිර්ගේ ප්‍රශ්න කරන එකට මලපැන්න කොල්ලෙක් ඒ තනකොළ ටිකක් විතරයි. අවුරුදු 10 ගානක් කලින් මැරිලා ගිහි එකෙක්ගේ ගොඩට ඔබ අපිව දානවා. කවද්ද උඹලා අතීතය අමතක කරන්න කියලා අහනවා. ඉතින් එරොන්දිර් කියනවා අතීතේ අපි හැමෝම සමග රැඳෙනවා. අපි කැමති වුණත් නැතත්. ඉතින් අර කොල්ලා කියනවා දවසක අපේ සැබෑ රජතුමා ආයේ ඒවි කියලා. එරොන්දිර් ළඟට බැනගෙන එනවා. ඇතරම මුට අමතක වෙලා මොන වගේ කෙනෙක්ටද මේ ගහන්න ඉන්නේ කියලා. ඇතර මේ වෙලාවේ අර ගිමන්හලේ අයිතිකරු සංසුන් වෙන්න කොල්ලෝ කියලා මේ මේකක් දුන්නාම ඌ ඒ වෙලාවේ කෝප්පෙට ගහනවා. ඉතින් මලපැන්න අයිතිකරු උට ගහන්න හදත්තිම එරොන්දිර් ඒ පාර වලක්කනවා. ඒ කොල්ලත් ෂොක් වෙලා යනවා ඒකට. වෙලාවේ අර වැටුණු කෝප්පයත් අරොන්දිර් අහුල්ලා දීලා යනවා අර ලිඳ බලන්න. ඇතරම් මේ ගමේ එල්ෆරු හැමවරේම නිරීක්ෂණය කරන්නේ මේ ගමේ මිනිස්සු මෝගෝට්ට කාලයක් සේවය කරලා තියෙනවා. මේ ගමේ නම තමා ටිරාත්. ඉතින් මෝගෝට්ට සේවය කරපු මිනිස්සු ඉන්න ප්‍රදේශයක් නිසා තමා ගිල්ගලාට් මහරජතුමා එල්ෆ්ට දාලා තියෙන්නේ මෙහෙ මුර කරන්න. මොකද ආපහු මෝගෝත් පැත්තට මේ මිනිස්සු හැරෙන්න්න පුළුවන් නිසා. අර කොල්ලා ඇත්තරම රජුකිවේ එක්ක මෝගෝට්ට හෝ මනුෂ්‍ය රජ කෙනෙත්ත කියන ප්‍රශ්නය මෙතනදී මටත් ආවා. ඔයාලට හිතෙන්නේ මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඉතින් අරොන්දිර් විසින් අර ලිඳ බලන්න යනකොට එතන අර කාන්තාවත් ඉන්නවා. ඇත්තට මේ කාන්තාවගේ නම බ්‍රෝනින්. ඉතින් ඇය මේ වෙලාවේ අරොන්දිර්ට අත්ත දෙන්න කියලා ඇය බීජ වගේයක් දෙනවා. ඉතින් ඔහු ඒව බලලා පුදුමවෙලා කියනවා මේ ඇල්ෆරින් ඇට නේද කියලා. ඉතින් අරොන්දිර් කියනවා මම පොඩි කාලෙන් පස්සේ මේ ඇටවලින් එන මල් දැකලම නැහැ කියලා. ඇත්තට මේ මල් ඔයාලට දකින්න පුළුවන් ලෝඩ් ඔෆ් ද රින් දෙවන චිත්‍රපටයේ රෝහාන් වල තියඩොන් රජුගේ පුතාගේ සොහොන ළඟ මේ මල් පිපෙනවා දකින්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ මේ දෙන්නත් යන කතාබහ ටිකක් පෙන්වතුන් විදිහට තමා යන්නේ. මේ කතාබහ මැදින් අර අයිතිකරු පනින නිසා අරොන්දිර් එතනින් පිටත්තලා යනවා. ඒත් එක්කම අරොන්දිර් එයාගේ යාළුවා හම්බෙන්න එනවා. ඉතින් යාළුවා අහනවා මොකොත් විශේෂ සිදුවීම් දැනගන්න ලැබුණද කියලා. ඉතින් අරොන්දිර් කියනවා නෑ හැමදාම අහන සාමාන්‍ය සිදුවීම් තමා කියනවා. ඉතින් මේ දෙන්න යනවා එයාලගේ වොච් ටවර් එකට. ඉතින් ඒ අතර මගදී එරොන්දිර්ගේ යාළුවා කියනවා අපි දන්න ඉතිහාසයේ දෙපාරක් විතරයි එල්ෆරුන් සහ මනුෂ්‍යයන් පෙම්වතුන් විදිහට ඉඳලා තියෙන්නේ. නමුත් ඒ අවස්ථා දෙකේදීම ඒවා අවසන් වුණේ මහා කේදාන්තයකින්. ඉතින් ඔයාලා දන්නව ඇති මේ එරොන්දිර්ට යාළුවා කියන්නේ මොකක්ද කියලා. අර බ්‍රෝනින් සමග තියෙන සම්බන්ධය නවත්තන්න කියලා තමයි මේ කියන්නේ. ඔයාලට මං අර ඉතිහාසයේ සිද්ධි දෙක කියන්න. පළවෙනි එක තමා බෙරේන් සහ ලුතියන් කියන කතාව. බෙරේන් මනුෂ්‍යයෙක්, ලුතියන් කියන්නේ එල්ෆ් කුමරියක්. දෙවෙනි කතාව තමා ටුවර් සහ ක්‍රියල්ගේ කතාව. ඒකේ ටුවර් කියන්නේ මනුෂ්‍යයෙක්, ඉක්‍රියල් කියන්නේ එල්ෆ් කෙනෙක්. ඔයාලා මේ ගැන හොයන්න. මොකද මේ ටික ගැන කියන්න ගියොත් ඔයාලට වීඩියෝ එකම එපාවේ. ඇත්තටම මේ කතා දෙකම කෙලවර වුණේ කේදාන්තයකින්. ඉතින් මේ කතා මේක ගැන තමා මේ එල්ෆ් මිතුරා මෙයාට කියන්නේ. හරි දැන් ඔයාලා හිතයි ඒනම් කොහොමද ලෝඩ් ඔෆ් ද රින් එකේ අන්තිම කතාවේ ඇරගොන් රජතුමා එනවන් බැන්ඩ කියලා. ඉතින් ඒක දුකක් උනේ නැහැනි කියලා දැන් මට කියයි. ඇත්තරම මේ සිද්ධිය උනේ තුන්වන යුගයේ. මේක වෙන්නේ දෙවන යුගයේ. දෙවන යුගයේ තුන්වන යුගය කියන්නේ මොකක්ද කියලා සිංහලෙන් මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක පුළුවන් නම් ගිහින් බලන්න. මං කොහේ හරි දාලා තියන්න. අනිවා බලන්න. නැත්තම් ඔයාලට තමයි තේරෙන්නේ නැත්තේ. ඉතින් අරොන්දිර් ඔයා මට ඒක විශේෂයෙන් මතක් කරන්න අවශ්‍ය නැහැ කියලා ඉදිරියට යද්දි තවත් එල්ෆ් සෙබලෙක් ඇවිත් රජතුමා කරපු ප්‍රකාශයක් අරන් මේ දෙන්න ගාවට එනවා. ඒකේ තියෙන්නේ යුද සමයේ ඉවරයි. මුණ පොරවල් සේරම අතෑර දාලා එන්න කියලා. මේ වෙලාවේ ඒකට අප්ෂට් ගාපු එරොන්දිර් මුරකුළුණ උඩට වෙලා කල්පනා කර ඉන්නවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් පුළුවන් තරම් මගේ channel එක subscribe කරලා bell icon එකත් press කරලා තියන්න. මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලා ළඟටම ගෙන්නගන්න. පුළුවන් නම් යාළුවන්ට share කරන්න. පුළුවන් තරම් like එකකුත් දාන්න. එතකොට තමයි මම කරන වීඩියෝස් හැමෝටම recommend වෙන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. මේ වෙලාවේ මේ කුළුණ බාරව ඉන්න චීෆ් අහනවා මේ තැන අන්තිම වතාවට ඔයා බලනවාද කියලා. ඉතින් එරොන්දිර් කියනවා මම මෙතන අවුරුදු 79ක් රැකවල් කළා. මං ඒකට ඇබ්බැහි වෙලා ඉන්නේ කියලා. ඉතින් චීෆ් කියනවා මෙතන ඔබ දන්නවද එක කාලයක් මෙතන නිකම්ම නිකන් ගල් ගොඩක් විතරයි තිබ්බේ. විශ්වාස කරන්න පුළුවන්ද? ඉතින් එරොන්දිර් කියනවා ගොඩක් වෙනස් වෙලා. ඒත් මෙතන ඉන්න මිනිස්සු වෙනස් වෙලා නෑ. මෝගෝත්ගේ පැත්ත අරගෙන සටන් කරපු අයගේ ලේවල අඳුර තාමත් උන්ගේ නහරවල ගලනවා.
ඉතින් ඇරොන්දිර් කියනවා ඒ ගොඩක් කාලෙකට කලින් චීෆ් කියලා. ඔහු යන්න හදද්දි චීෆ් අහනවා ඔබ යුද්ධයට කලින් මොනවද කළේ කියලා. ඉතින් ඇරොන්දිර් කියනවා මම වවන්නෙක් විදිහට තමා හිටියේ කියලා. එතකොට චීෆ් කියනවා එහෙනම් ඔයා ගෙදර යන්නේ කලින් ආපු කෙනාට වඩා ගොඩක් වෙනස් විදිහට තන්නතුරු තාන්න මාන්න ඔයාගේ ජීවිතය පටන්ගන්නේ දැන්. ඒත් මේක මතක තියාගන්න අරොන්දිර්. පහුගේ 79 පුරාවට ඔයා ටිර්හාඩ්වල මිනිස්සු දිහා බලාගෙන හිටියා. එයාලගේ මුතුන් මිත්තු කරපු දේවල් නිසා නෙවෙයි. තාමත් උන් කවුද කියන කාරණේ නිසා. කෘතඥ වෙන්න. ඔයාට ආයේ කවදාවත් උන්න දකින්න ඕන වෙන්නේ නැහැ. එහෙම කියලා චීෆ් බැහැලා යනවා. ගයිස් මේ වීව් එක නම් මාරම ලස්සනයි. පුළුවන් නම් මේ සීරියස් එක බලන්න. පට්ටම ලස්සන වීව් එකක් තියෙන්නේ. මේ කතාවේ එන්වයරන්මන්ට් එකේ. ඒත් එක්කම බ්‍රොන්වින් පෙන්නනවා. එයා පුතාට කියලා දෙනවා ඩයිනමයිට් හිමින් කුඩු කරන හැටි. බ්‍රොන්වින් කියනවා ඒවා හයියෙන් කරන්න එපා. එහෙම කළොත් පුපුරයි කියනවා. මේ වෙලාවේ අරොන්දිර් එනවා බ්‍රොන්වින්ට සමුදීලා යන්න. ඉතින් බ්‍රොන්වින්ගේ පුතා අහනවා උන්ගේ කෙනෙක් මෙහෙ මොකද කරන්න කියලා. මං හිතන්නේ බොන්වින්ගේ පුතාත් එල්ෆ්ලට කැමති නෑ. ඉතින් බ්‍රොන්වින් ගිහින් අරොන්දිර්ට නනුන්දිරව හමුවෙනවා. මේ වෙලාවේ ඔහු යනවා ආරංචි වුණා කියලා බ්‍රොන්වින් කියනවා. මේ වෙලාවේ ඔහු කියනවා ඔව් මං යන්න හදන්නේ. ඒත් එක්කම බ්‍රොන්වින් අහනවා ඔයා ඇයි මගේ ගෙදර ආවේ? ඔයාට කියන්න තියෙන දෙයක් තියෙනම් කියන්න කියලා. හරිම දුකෙන් කියනවා. ඉතින් අරොන්දිර් කියනවා මම දැනටමත් ඒ දේ කියලා තියෙන්නේ. සිය වතාවක් වචන වලින් හැර අනිත් හැම විදියකින්ම කිව්වාම බ්‍රොන්වින්ගේ පුතා ඇවිත් ඇයට කියනවා අම්මේ ඔයාව කෙනෙක් හම්බ වෙන්න ඇවිත් කියලා. ඉතින් ඇයි මිනිස්සයා හම්බෙන්න ගියාම අහනවා ඔබ සත්තුන්ට වේදකම් කරනවද කියලා. පොඩ්ඩක් පුළුවන් නම් මගේ එළදෙනව බලන්නකෝ කියලා. එයාට මොකක් හරි ලෙඩක් වගේ කිව්වාම අරොන්දිර් ඇවිත් පැත්තෙන් අහනවා මොන වගේ ලෙඩක්ද කියලා. ඉතින් බ්‍රොන්වින් අහනවා එයාගේ ඇඟේ පේන්න නම් ලෙඩක් නැහැ. නමුත් එළදෙන කොහෙන්ද තනකොළ කෑවේ කියලා ඇහුවාම ඒ මිනිස්සයා කියනවා එයා දවස් 3කට කලින් නැගෙනහිර පළාතේ හිටියා. ඇය මොනවද කාලා තියෙන්නේ කියලා ඇහුවාම අරොන්දිර් පාත් වෙලා ඒ එළදෙනක කිරි දොනවා. ඒත් කිරි වෙනුවට එන්නේ තද පාට දියරියා. ඉතින් අරොන්දිර් එකපාරට අහනවා නැගෙනහිරට කොච්චර දුරින්ද කියලා. ඉතින් ඔහු කියනවා හාඩන් වෙනකම් වගේ යන්න ඇති කියලා. ඉතින් අරොන්දිර් එහෙට යන්න පිටත් වෙන්න හදනකොට බ්‍රොන්විනුත් කියනවා අරොන්දිර් එක්ක එනවා කියලා. මේත් එක්කම පෙන්නනවා තියෝ එයාගේ යාළුවෙක් එක්ක ෆාම් එකක් ඇතුළට යනවා. ඒක ඇතුළෙන් තියෝ අමුතු දෙයක් එළියට ගන්නවා. ඒක නිකන් සෞරෝන්ගේ සලකුණක් වගේ. ඉතින් මේ වෙලාවේ තියෝ ඒ සලකුණ අතට ගද්දිම අර යාළුවා ඒක අල්ලනවා. ඒත් එක්කම ඒ යාළුවාගේ අත මේ සලකුණට තුවාල වෙනවා. ඉතින් මේ වෙලාවේ කවුරු හරි එනවා ඇහිලා තියෝ කියනවා මෙතනින් එයාට යන්න කියලා. ඉතින් තියෝ ඒ සලකුණ දිහා බලන් ඉද්දි අමුතු විෂන් එකක් වගේ පේනවා. ඉතින් ඒත් එක්කම පෙන්නනවා ගැලැඩ්‍රියල් ඇගේ අර සෙබළුත් ටිකත් එක්ක වැලිනෝර් වලට පිටත් වෙනවා. මේ වෙලාවේ එල්ෆ්වරු ඇවිත් මෙයාලගේ ආමර් එහෙම ගලවනවා. වැලිනෝර් යද්දි කිසිම ආයුධයක් ආමර් එකක් මෙයාලට අරන් යන්න බෑ. ඒ වෙලාවදී එක එල්ෆරියක් ඇවිත් ගැලැඩ්‍රියල්ගෙන් එයාගේ අයියාගේ කිනිස්ස ගන්න හදද්දි ඇය කැමති වෙන්නේ නැහැ කිනිස්ස ගන්නවට. මොකද අයියා ගැන මතක් වෙන්න තියෙන එකම දේ ඒක නිසා. ඒත් ඇය කිනිස්ස ඇයට බාර දෙනවා. ගයිස් ඔයාලා මේ සිදුවීම බලන්නම ඕනි. මේක මාරම ලස්සනයි. එයාලා වැලිනෝර් යන්න කලින් එතන සුදු පාට කුරුල්ල වගේක් ඒ එල්ෆ් නෞකාව වටේ යනවා. ඒත් එක්කම එල්ෆරු සියලු දෙනාම ලස්සනට සින්දු කියනවා. මේ වෙලාවේ එතන වලාකුලත් දෙබෑ කරගෙන රත්තරන් පාට දොරටුවක් විවෘත වෙනවා. එතන මාරම ලස්සනයි. ඉතින් මේ වෙලාවේ ගැලැඩ්‍රියල්ගේ අයියාගේ කිනිස්ස දැකලා අයියා අර රහසින් කිව්ව කතාව මතක් වෙනවා. අර මුලදී ගැලැඩ්‍රියල්ට රහසින් කිව්වේ ඒක තමයි දැන් හරියටම පෙන්වන්නේ. ඒ වෙලාවේ අයියා කියන්නේ සමහර වෙලාවට අපිට දැනගන්න බෑ අපි අඳුර ස්පර්ශ කරනකම්. ඉතින් ගැලැඩ්‍රියල් ඒක මතක් කර පස්සෙන් පස්සට යනවා. ඒ වෙලාවේ තීරණය කරනවා වැලිනෝර් වෙත නොගිහින් මෙහි නතර වෙන්න. මේ නිසා ඇය කිනිස්සත් අරන් එතන මුහුදට පනිනවා. ඒ වෙලාවේ අනිත් හැමෝම එතනින් අර දොරටුව හරහා අතුරුදහන් වෙලා යනවා. ඉතින් ගැලැඩ්‍රියල් ඉදිරිපිට අර රන්වන් දොරටුව වැහිලා යනවා. ගැලැඩ්‍රියල්ගේ මුරණ්ඩු බව නම් පොඩ්ඩක්වත් වෙනස් වෙන්නව නැහැ. මේත් එක්කම පෙන්නනවා එල්රොන් රජතුමාත් එක්ක කතා කරගෙන ඉන්නවා. එල්රොන් කියනවා ඇය මගේ දර්ශනය නොපෙනී ගියා. ගැලැඩ්‍රියල් දැඩිව අපිට කිව්වා පිරික්සුම දිගටම කරගෙන යන්න කියලා. ඉතින් එල්රොන් අහනවා රජතුමනි ඇය බලාපොරොත්තු වෙන අඳුර ඔබතුමා හිතන්නේ එය පවතිනවා කියලාද?
ඒත් ඒ වෙලාවේ රජතුමා කියන්නේ එල්රොන් හිත හදාගන්න. ඔබ ඇයව වෙලිනෝර් වෙත යවපු එක හරි කියලා. ඉතින් එල්රොන් කියනවා මිත්‍රත්වය සහ රාජකාරිය එකිනෙකට පැටලුනාම නිවැරදිදේ කුමක්ද කියලා කියන්න අමාරු. රජතුමාට කිව්වාම ඔහු කියනවා පාලනය ගෙන යන සහ පාලනය ගෙනයාමට බලාපොරොත්තු වෙන අය දැරිය යුතු බරක්කය. මේ වෙලාවේ රජතුමා කියනවා ගැලැද්දියල් හිරු බැසීම වෙත යාත්‍රා කළා. ඔබ සහ මම නව හිරු උදාවක් වෙත හොයා යා යුතුයි. එය අවසන් කරන්න. මේ වෙලාවේ රජතුමා තව දෙයක් එල්රොන්ගෙන් අහනෝ ඔබට කැල්බිම්බෝ උතුමාන සමඟ වැඩ කල්ලා හුරුයිද කියලා. ඉතින් එල්රොන් කියනවා ශේෂ්ඨ එල්ෆ් ක්‍රම්කරවා මම පොඩිකාල ඉඳං ඕකි නිර්මාණ කලාවන් අගේ කරනවා. ඇයි ඔබතුමා අහන්නේ. ඉතින් රජතුමා කියනවා ඔහු අලුත් නිර්මාණයක් කරන්න හදන්නේ. ඒ වැදගත් එකක්. ඔබ ඔහුත් සමඟ වැඩ කරන්න සුදුසුයි කියලා අපි තීරණය කළා. ඉතින් රජතුමා කියනවා ඒ ගැන විස්තර කියන්න කැලිබිම්බෝ උතුමානන්ටම මම ඉඩ දෙන්නම් කියලා. ඉතින් ඔන්න අර බලමුදු නමේම සහ අනිත් සුරයන්ගේ විශිෂ්ට මුදු තුන නිර්මාණය කරපුයි විශිෂ්ට කලාකරුවා ඉදිරියට එනවා. ඉතින් මේ වෙලාවේ එල්රොන් ඔහුට ආචාර කරනවා. මේත් එක්කම කතාව යන්නේ හාෆුස්ලට. ඉතින් සැඩොක් තරුතිහා බලලා කියනවා මුලින්ම ලොකු මිනිස්සු දැන් තරු ඒත් සැඩොක් දන්නති දෙයක් තමා වෘකයෝ ඒක මෙතන්ට ඇඩ්වෙන්න ඕනේ. මොකද ඒක දැක්කේ නෝරිනි. මේ වෙලාවේ අර පොතදිහා බලබල මුමුණමින් ඉන්නකොට නෝරි ඇවිල්ල රහසින්ම ඒ මොකක්ද කියලා අහනෝ. සැඩොක් ඒ වෙලාව කියනවා තමන්ගේ වැඩක් බලාගෙන යන්න ළමයෝ ඔයානම් පුදුම කරදරයක් කියලා. මේ වෙලාවේ සැඩොක් පොත වහල ඇත්ති නෝරි එක දිගටම ප්‍රශ්න අහන්න ගන්නවා මොකක්ද ඔයාට දැනුණු වෙනස කියලා. ඒ වෙලාවේ සැඩොක් අහස හරි අමුතුයි කියලා කියනවා. ඉතින් මොකක්දේ වෙනස කියලා ඇව්වාම නෝරිට තාත්තා කතා කරන නිසා ඇයට එහෙට යන්න වෙනවා. මෙත් එක්කම පෙන්නෙනවා අරුන්දිර් සහ බ්‍රොන්විනුයි අර එළදෙන අසනීපවුණු තැන හොයාගෙන. මේ වෙලාවේ අරුන්දිර් අහනවා ඔබට හෝඩන් වල වැසියන් මොනතරම් හුරු පුරුදුද කියලා. ඉතින් ඇය කියනවා අනේ මම එතන ඉපදුනානම් කියලා අරුන්දිරට ඇය කියනවා. ඒ වෙලාවේ අරුන්දිර් නතර වෙලා ඇය දිහා බලන් ඉන්නවා. ඉතින් ඇය ඇයි කියලා ඇහුවාම ඔහු කියනවා හෝඩන්වල මිනිස්සු මෝගෝත්ත ගොඩක් පක්ෂපාතය කියලා ප්‍රසිද්ධයි කිව්වාම ඇය කියනවා ඔබ මට එහෙම කිව්වේ මගේ හොඳම යාළුවන්සා ළඟම ඥාතීන් ගැන. මම එයාලව හොඳට අඳුරනවා. ඒ ඉන්න හොඳ මිනිස්සු කියලා බ්‍රොන්වින් කියනවා. ඒ වෙලාවේ අරුන්දිර් කියපුදේට බ්‍රොන්වින් දුකෙන් යද්දී අරුන්දිර් කියනවා මේ දේශයේ ඉන්නකොට මට මුණගැසුණු එකම කාරුණක කෙනා ඔබයි කියලා. මේ වෙලාවේ මේ දෙන්නම දකිනවා කළුදුමක් මේ ළඟින් නගිනවා කියලා. මේ දෙන්න එහෙට ගිහින් බලද්දි ඒ හෝඩන් ගම්මානයම ගිනි තියලා තියෙනවා. මේ වෙලාවේ උල්කාපාතයක් කඩාගෙන වැටෙනවා පෙන්නනවා. මේ උල්කාපාතය එල්ෆරුන්ගේ රජතුමත් දකිනවා. ඊට පස්සේ එල්රොන් සහ කැල්බිම්බෝ උතුමානනුත් දකිනවා. අරොන්දිර් බ්‍රොන්විනුත් මේ උල්කාපාතය දකිනවා. එත් එක්කම ගස් කොපල්ලන් ඉන්න ප්‍රදේශය හරහා ගිහින් නෝර් ඉන්න ළඟම තැනකින් වැටෙනවා. ඉතින් මේත් එක්කම පෙන්නනවා එල්ෆ් රජතුමා ඉන්න තැන ගහෙන් කොලයක් වැටෙද්දි රජතුමායි කොලය අතට ගත්තා. ඒ කොලේ අනිත් පැත්ත කළු වෙලා තියෙනවා ඔහු දකිනවා. ඉතින් තාමත් කිල් ගලාට රජතුමා හිතන් ඉන්නේ නපුර ඉවරයි කියලා වෙන්න ඇති. ඉතින් අර උල්කාපාතය වැටනු තැන නෝරි ගිහින් බලද්දි ඒ උල්කාපාතයක් නෙවෙයි ඒ ඉන්න මනුස්සෙක්. ඇත්තට මේ සවුරුන්ද නැත්තම් වෙන කෙනෙක්ද? කතාව අවසානයේදී ගැලැද්දිර් ආර්යාව වෙලිනෝර් යන්නැතුව නතර වුණා. අද්භූත මනුස්සෙක් උල්කාපාතයක් විදිහට කඩන් හැන්නා. රජතුමා ළඟ තියෙන ගහේ එන්නම කොළ අඳුරු වෙන්න පටන් ගත්තා. මේවත් එක්ක හෝන් ගම්මානේ කවුදෝ විසින් විනාශ කරලා තිබ්බා. මේ අඳුර නැගී සිටීමේ පෙරනිමිත්තිද? මං ඒ ප්‍රශ්නේ ඔයාලට ඉදිරි කළා. මං අද සමුගන්නවා. ඉතින් ring of power series එකේ දන්නේ නැති දේවල් ගැන හඳුන්වලා වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් ඔයාලට මගේ channel එක subscribe කරලා bell icon එකත් press කරලා තියාගන්න. තවත් වීඩියෝ ගොඩක් ඔයාලට වෙත අරන් එන්න. ඉතින් ring of power introduce වීඩියෝ එක මම මෙතනින් දාන්න. අනිවාර්යෙන් බලන්න. එහෙනම් මං අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් මං අදට සමුගන්නවා. මේ ලින්ස movie recap